තුමා සාගර කාර්යසටහන මොකද උනේ? ඔහු අධිකරණ ඉදිරිපත් කරා. අධිකරණයෙන් හොට අප ලැබුණා. ඉතින් අද පැහැදිලිවම ආණ්ඩුවට විරුද්ධව යම් මතයක් ප්‍රකාශ කරනවාද ඔවුන්ව මර්ධනය කරන්න ලෑස්ති වෙනවා. ඉතින් සාගර කාර්යවසම් අපේ පක්ෂයේ මහලේකම්වරයා පොලිස්පතිවරයාට වෙන්න පුළුවන්, ආණ්ඩුවට වෙන්න පුළුවන් පෙන්නලා දුන්නා. ගෞරවයෙන් පෙන්නලා දුන්නා යම් කාරණා කීපයක් සම්බන්ධයෙන්. ඉතින් අර කියමනක් තියෙනවානේ don't shoot the messenger කියලා. ඉතින් අද ආණ්ඩුව කරන්නේ මොකද්ද? මේ අපි දෙන රටේ තියෙන ප්‍රශ්නය සහ ජනමතය පිළිබඳව සහ ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳව ආණ්ඩුවට පෙන්වලා දුන්නම ඒ පණිවිඩය කියව ගන්න නැතුව පණිවිඩ කරුට පහර දෙන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ඉතින් ආණ්ඩුවගේ ප්‍රතිපත්තිය පණිවිඩ කරුට පහර දෙන එක නා. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේ රටේ ජනතාවගේ ප්‍රශ්න සහ මේ රටේ පොලිසිය දේශපාලනය කිරීමට විරුද්ධව කතා කරන අයව පොලිසිය ලව්ව මර්ධනය කරන එක නා. ඒ තුනම පැහැදිලි වෙනවා. අද සමස්තයක් විදිහට ආණ්ඩුව ඒකාධිපති පාලනයකට මේ රටේ ගොවියා දීවරයා කම්කරුවා පාගල දාලා තමන්ගේ ඒකාධිපති මතය මත කටයුතු කරන්න උත්සාහ කරනවා.